ඔබ දන්න ස්කූබිඩූ කතාව නෙවෙයි. මේක ඒ වෙස් මුහුණු ඇතුලේ තිබුණු ඇත්තම අඳුර දැක්ක එක්කෙනෙක්ගේ කතාව. මේ ශැගීගේ කතාව. ශැගීට ලෝකයේ පෙනුනේ අනිත් අයට පෙනුණු විදිහට නෙවෙයි. ෆ්‍රෙඩ්ට, ඩැෆ්නිට, වෙල්මාට හැමදේම සරලයි. අභිරහසක්, හොල්මනක්. අවසානයේදී ඒක රබර් වෙස් මුහුණක් දාගත්තු මනුස්සයෙක්. ඒත් ශැගීට ඒ රාක්ෂයෝ ඇත්ත. ඒ බිය ඇත්ත. ඔහුගේ ලෝකයේ හැමවිටම තිබුණේ බියේ සහ කුතුහලයේ මායිමක. ඒ ලෝකයට ඇතුල් වෙන්න දොරටුව තිබුණේ ඔහුගේ වාහනේ පිටිපස්සේ. වෑන් එකේ දොර වැහෙනකොට ඒක වෙනම ලෝකයක්. මිහිරි සැර සුවඳකින් පිරුණු මීදුමෙන් වැහුණු ලෝකයක්. ඒ සුවඳ තමයි ශැගීව ඔහුගේ යථාර්ථයෙන් එහාට අරන් ගියේ. ඒ ලෝකයේදී බඩගින්න කවදාවත් නිවුණේ නැහැ. ඒක බඩගින්නක්මත් නෙමෙයි. මනසේ හිස්කමක් පුරවගන්න කරන මංමුලා සහගත උත්සාහයක්. හැමෝම හිතුවේ ශැගී කැහැමක කෑදරයි කියලා. ඒත් ඇත්තටම ඔහු උත්සාහ කළේ තමන්ගේ ඔළුව ඇතුලේ දුවන සිතුවිලි වලින් මිදෙන්න. ඒ හිස් බව පුරවගන්න. ඒ ලෝකයේ ඔහුට හිටියේ එකම සැබෑ යාළුවා ස්කූබිඩූ. අනිත් අයට ස්කූබි කියන්නේ කතා කරන බල්ලෙක් විතරයි. ඒත් ශැගීට ස්කූබි කියන්නේ ඔහුගේ මනසේ දෝංකාර. ඔහුගේ බිය තේරුම් ගත්ත, ඔහු දකින දේම දැක්ක එකම කෙනා. ඕන් දෙදෙනා කතා කළේ එකම භාෂාවකින්. ඒ භාෂාව අනිත් අයට තේරුණේ නැහැ. ස්කූබි ස්නැක්ස් කියන්නේ බිස්කට් එකකට වඩා එහා ගිය දෙයක්. ඒක ඔවුන්ගේ ලෝකයට ඇතුල් වීමේ රහස් පදය වුණා. හැම අභිරහසක්ම පටන් ගත්තේ එකම විදියට. ෆ්‍රෙඩ්ගේ සැලසුම්, වෙල්මාගේ තර්ක. ඒත් ශැගී දැක්කේ ඒ කිසිවක් නෙවෙයි. ඔහු දැක්කේ බිත්ති අතරින් මතුවෙන, කොරිඩෝව දිගේ රූටාගෙන එන, ඔහුගේ නමින් කෑගහන ඇත්තම හොල්මන්. ඒ හොල්මන් ඔහුගේ මනසින්ම මවාගත් ඒවා බව ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහුට ඒ හැමදේම ඇත්ත. ෆ්‍රෙඩ් ඒ වෙස් මුහුණ ගලවද්දී ශැගීගේ ලෝකය එක මොහොතකට කඩාගෙන වැටෙනවා. ඔහු දැක්ක බිහිසුණු යක්ෂයා අතුරුදහන් වෙලා ඒ වෙනුවට සාමාන්‍ය මිනිස්සෙක් ඉතිරි වෙනවා. අනිත් අය hina වෙද්දී අභිරහස විසඳීම සමරද්දී ශැගී නිහඬ වෙනවා. ඔහුගේ සටන ඉවරයි. ඒත් ඒ తాවකාලිකව විතරයි. ඊළඟ නගරය, ඊළඟ අභිරහස, ඊළඟ රාක්ෂයා, ඒ ශැගීගේ මනසේ නිර්මාණය වන ඊළඟ බියකරු සිහිනය.